ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මගේ shop එක ගැන තමයි මේ vlog එක ගෙනාවේ. ඉතින් මම ඇත්තටම රෙදි shop එකක් තමයි මුලින්ම plan කරගෙන හිටියේ. ඒත් අන්තිමට පොඩ්ඩක් එක වෙනස් වුණා. ඉතින් මේ vlog එක ඉවරනකම් බලන්න මේ මම ගත්ත තැන. ඉතින් එතන ඔක්කොම අලුත් වැඩියා කරන, paint කරන්න, ඒ ඔක්කොම වැඩ කරන ගමන් තමයි මේ. ඉතින් ඒ ඉවර වෙලා මම මේ ගෙදර යනවා, ආයි කෑම කනවා, ආයි යනවා බඩු ගේනවා, ඔය අවශ්‍ය බඩු උපකරණ හැමදේම ගන්නවා. ඔය විදිහට තමයි. ඉතින් ආයිත් මේ ඊට පහුවෙනිදා අපි ඇවිල්ලා මේ මමත් ඉතින් වැඩ කරන්න පටන් ගත්තා. ඒ ඔක්කොම ඉවර වෙලා ආයි අපි මේ ප්ලේන් කරන්න මේ පත්තර ගහලා ඒ ටික පටන් ගන්නවා. ඉතින් ඒවත් එක්ක තමයි මගේ දවස මේ ටිකේම ගෙවුනේ ඒ වැඩත් එක්ක. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මුළු ඔක්කොම වෙනස්. මුලින්ම මම මේක රෙදි ෂොප් එකකටනේ ඔක්කොම පටන් ගත්තේ. ඊට පස්සේ මේ කලර්ස් තේරුවේ හැමදේම කරේ ඒ විදියට. ඊට පස්සේ ඒක මගේ වෙනස් වුණා. හැබැයි අවසානයේ ලස්සනයි. අපි බලමු. ඇත්තටම කිව්වොත් නොදන්න ගොඩක් දේවල්, ඒ කියන්නේ මාර අත්දැකීමක් ලබන්න පුළුවන් වුණා. ඒ කියන්නේ පුදුම එක්ස්පීරියන්ස් එකක්. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ව්‍යාපාරයක් කරන්න ඇත්තටම අර ඔළුවේ ප්ලෑන් එකක් තිබ්බට කොහොමද කරන්නේ, මොනවද කොහොමද කියන තැන තිබුණේ නැහැ. නොහිතපු වෙලාවක පටන් ගත්තේ. ඉතින් ඒ පටන් අරගෙන මාර අත්දැකීම් ටිකක් ලැබුවා ඇත්තටම. ඉතින් මේ වගේ ඔය ප්ලේන් කරන ඒවා බලාගෙන හැම දෙයකටම ඉතින් අපි ගෙදරක ප්ලේන් කරත් වැඩක් කරත් අපි කිසිම උනන්දුවක් නැති වුණාට මම මේ ෂොප් එකේදී හැම දෙයකටම මාරු ඉදිරි උනන්දු වෙලා ඒ දේවල් මම උත්සාහ කරලා බැලුවා. ඉතින් ඇත්තටම මාරයි. ඒක අර මුල්ම කාලේ හරි කටුයි තමයි. ඒත් ඉස්සරහට ඒ දේවල් ලස්සනට ටික ලස්සන වෙනකොට ඒක හරි ආසයි. ඉතින් මම ඔයාලටත් ප්‍රාර්ථනා කරනවා ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකින්න හැම කෙනෙක්ටම ගොඩක් සාර්ථකව ඒ කරගන්න වාසනාව ලැබෙන්න කියලා. ඉතින් ওই විදිහට තමයි වැඩ ටික තාමත් එහෙමමයි මාසයකට වැඩි කාලයක් මේ වැඩ ටික ඉවර කරගන්න අපිට ගියා. ඉතින් මේ මගේ කැෂියර් එක ඔක්කොම හදලා ඒ ටික අපි ඇතුළට තියලා ඒ ටික බලලා ලස්සනටම කොයි පැත්තටද ඒ හැමදේම ඉතින් අද නම් ගොඩක් රෑ වෙනකන් අපි මේ වැඩ ටික කරා. මොකද අද ඉවරයක් කරගන්න ඕනි කියලා. ඒත් අපිට අදම ඉවර කරගන්න බැරි වුණා. ආයිත් ඉතින් පුළුවන් ටික වෙනකන් කරලා අපි ආයිත් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඊට පස්සේ මේ ඊට පහුවෙනිදා මම පාන්දරම නැකත් තිබුණු නිසා නැකතට අපිට වැඩ කරගන්න බැරි වෙච්ච නිසා නැකතටම කිරි උතුරවන්න මම බාගෙටම එහෙම තියෙද්දි තීරණය කරා කළුතර බෝධියට ගිහිල්ලා එන ගමන් පල්ලියටත් ගියා. මට ඒ ටික ගන්න බැරි වුණා. මේ ඊට පස්සේ නැකත් එනකන් ඒ වෙලාව වෙනකන් මම එළියට වෙලා මේ ගත්තු බඩු ටික ලෑස්ති කරගත්තා. මම ෂොප් එක ළඟම ඉඳගෙන. ඉතින් ඒ ටික ඔක්කොම කරලා අපි බලමු නැකතට කොයි වගේද කියලා. මේ මට අම්මා දුන්න එකක්. ඒකත් මට ෂොප් එකේ තියන්න කියලා. ඉතින් ඒ ටික කරලා බුදු පහන තියලා මම බුදු පහන තියලා කිරි උතුරවන්නේ ඔක්කොම ලෑස්ති කරලා වෙලාව ආවා. දැන් අපි කිරි උතුරවන්න හදන්නේ. ඉතින් බලමු. හැබැයි මගේ ෂොප් එකේ වැඩ ඔක්කොම ඉවරයක් කරගන්න මට බැරි වුණා. ඒත් මම ඒ තිබුණු දිනේට ඒ නැකතට ඒ වෙලාවට ඒ විදිහට ඒ ටික කරා. ඔහොම තමයි. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බඩු හැමතැනම මට ඒ ටික අස් කරගන්න ඇත්තටම වෙලාවක් නැති වුණා. වැඩ වැඩි වුණා. ඒ ටිකත් එක්ක මෙහෙම තමයි චාරිත්‍ර ටික උනේ. ඉතින් මට ඉවසිල්ලක් නැතුව මම බලන් ඉන්නේ කීරි ඉතිරි. ඔන්න ඔහොම තමයි කීරි ඉතිරුනේ. ඉතින් සුබ වෙන්න කියලා හැමදේම මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලටත් මේ වගේ ඔය වගේ මගේ දවසේ වැඩ ටිකත් මේ විදියට ඉවර වුණා.
හරිම ලස්සනයි. අතරම මාරම ආසයි. හිතට හරිම සතුටක් දැනෙන්නේ ඒ වගේ වුණාම. ඉතින් අපේ නංගිත් ආවිත් හිටියා. ආයිත් අපි ඉතුරුලේ වැඩ ඉවර වෙලා ආයි අපේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. ඊට පහුවෙලා ආවිල්ලා අපි ඊට පස්සේ කැෂියර් එකේ වීදුරු වගේක් හදන්න ඒ වගේ වැඩ ටිකක් එතන තිබුණේ. ඊට පස්සේ අපි මේ ඔක්කොම හොදලා ඒ ඔක්කොම වැඩ ටික කරන්න පටන් ගත්තා. මොකද මේ කාපට් එකක් දාන්න ඕන නිසා. ඊට පස්සේ ග්ලාස් ඔක්කොම ක්ලීන් කරලා ඒ වැඩ ටික පටන් ගත්තා. ඒකම කාපට් එක දැම්මා. ඒ ටිකත් කරලා ඉතුරු ටික මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් මගේ ඔළුවේ තිබුණේ වැඩ ඔක්කොම ඉවර වෙලා ගෙදර අයව ගෙන්නන්න. ඒත් මට ඒක කරගන්න බැරි වුණා. වැඩත් එක්කම හැම මම්මම එක්කගෙන ආවා. අම්මයි නංගිලා දෙන්නයිත් ආවා. මේ දෙන්න. ඉතින් තව පිටිපස්සේ නම් එහෙම වැඩ ගොඩක් තියෙනවා. ඒ පැත්තේ එහෙමම තියෙද්දි මුලින්ම මේ ෂොප් එකේ ඉස්සරහා ඒ ටික ලස්සනට ඉවරයක් කරගන්න ඕන. ඉවරයක් කරගන්න ඕන නිසා ඉතින් අපි අදත් රෑ ඉඳගෙන ඒ වැඩ ටික කරා. ඊට පහුවෙනිද ඇවිල්ලා රෙදි දාලා ඒ ටික පොඩ්ඩක් තියලා බැලුවා ෂොප් එක කොයි වගේද කියලා. ඉතින් ගෙනවපු රෙදි පාලලා ඒ ටික බිල් කරලා ඒ ඔක්කොම ටැග් ගහලා ඒ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හැමදේම වෙන්නේ ඉතින් හොඳටනේ. මම තවත් ෂොප් එකට අලුත් දෙයක් එකතු කරා. ඔන්න ඔය විදිහට තමයි රෙදි කියලා මම ලස්සනද කොහොමද කියලා බැලුවේ. හැබැයි වැඩි ඉවර නෑ. ඒත් මම බැලුවා. මං ඔයාලට කිව්වා නේද මගේ රෙදි ෂොප් එක වෙනස් වෙන්න යනවා කියලා. ඉතින් මම රෙදි ෂොප් එකත් එක්කම සැලොන් එකක් ඕපන් කරන්න තීරණය කරා. ඉතින් ඒ වෙලාවේ මේ බඩු බලන්න අපි මොඩර්න් එකට ගියා. ඒ ගියපු වෙලාවේ තමයි මේ පොඩි වීඩියෝ එකක් ගත්තේ. ඊට පස්සේ ඒ බඩු ඔක්කොම මම සැලොන් ෂොප් එකට අරගෙන ආවා සැලොන් එකක් ඕපන් කරන්න. මොකද මගේ රෙදි ෂොප් එකට මම ගත්ත තැන මට ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මම ඉගෙනගත්තු දේ නිසා ඒ දේ පොඩියට පටන් ගන්න හිතුවා. ඉතින් චේස් පිළිමෙත් ගෙනල්ලා ඉතුරු ගත්තා. ඊට පස්සේ පුංචි බඩගින්නක් ඇවිල්ලා අපි කෑම ගත්තා. ඊට පස්සේ මම දම්රෝ එකට ගියා ඩ්‍රෙසින් ටේබල් එකක් බලන්න. ඒ ටිකත් අරගෙන මම ආයි ෂොප් එකට ආවා. ඊට පස්සේ වොෂ් බේෂන් එක ළඟ හදා ගන්න ඕන නිසා ඒ වැඩත් පටන් ගත්තා. ඊට පස්සේ ඩ්‍රෙසින් ටේබල් එක තියලා ඒ වැඩත් මේ කරලා ඔක්කොම අදත් රෑ වුණා. ඉතින් අද මේ විදිය තමයි. ඊට පස්සේ මම ආයිත් කොළඹ ගියා මල් වගේක් එතකොට කාපට් ඒ වගේ බඩු ටිකක් ගන්න. මේ ඉඳා තමයි. ඇත්තටම මං හිතනවා මේ වෙච්ච දේත් හොඳයි කියලා. ඉතින් බඩුත් අරගෙන අපි ඊට පහුවෙනිදා ගෙදර ගිහින් ඊට පස්සේ මේ අවශ්‍ය බඩු ආයිත් අරගෙන මොකද සැලොන් එකක් කියන්නේ ෆේෂියල් බෙඩ් එක වෙන් කරන්න ඕනි. ඒ හැමදේම අමුතුවෙන් වෙනස් කරලා හදන්න ඕනි. ආයිත් වැඩි ටිකක් කල් ගන්න වෙනවා. ඒත් ඕපනින් එකට මම දිනයක් බලලා තියෙන නිසා මට ඒ දිනෙට මම කට්ටියට කියලා තියෙන නිසා මට ඒක වෙනස් කරන්න බෑනේ. ඒ නිසා මම ආයිත් අක්කාලා මේ ඔක්කොම පුළුවන් විදියට හදාගත්තා. එක පැත්තකින් රෙදි දාලා අනිත් පැත්තෙන් සැලොන් එකේ වැඩ ටික පටන් ගත්තා. ඒත් මේ රැක් එකේ හැම ඔය කොළ වැල් එල්ලලා තියෙන ඔක්කොම දැනට తాවකාලිකව මේ විදියට මම හදාගත්තා. ඊට පස්සේ මේ හැමදේම වෙනස් කරනවා. මේ ඕපනින් එකේ දිනේ වෙනස් කරන්න බැරි නිසා තමයි මේ විදියට හැමදේම ඉක්මනින්ම පටන් ගත්තේ. ඉතින් බලමු ඉස්සරහට කොහොමද කියලා වෙන්නේ. ඉතින් ඔන්නෝම තමයි දැන් තියෙන්නේ. ඉතින් ස්ටිකර්ස් ටික ගහලා ඒ වැඩ ටික කරන්න තමයි. ඕපනින් එකත් ළඟයි. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. සැලොන් එකක් නිසා ආයෙත් ඔක්කොම වෙනස් කරන්න වුණා. ඒත් පොඩියට ඉක්මනින් මේ හැමදේම හදාගත්තා. ඔය වගේ තමයි ස්ටිකර්ස් ටික ගහලා ඊට පස්සේ ඇනින් ටිකේ මම ගෙනාපු රෙදි ඔක්කොම ටැග් ගහලා තව ඉතින් දැන් සැලොන් එකේ රෙදි ෂොප් එකේ වැඩ ඉවරයි. දැන් ඕපනින් එකට ලෑස්ති වෙන්න තියෙන්නේ. ඉතින් හෙට ඕපනින් එක. ඉතින් මට මේ හැම වැඩක්ම කරගන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදත් රෑ වෙනකන් වැඩ. ඇත්තටම මට මාරම සතුටුයි. මොකද මම රෙදි ෂොප් එකක් පටන් ගන්නවා කියන එක ලොකු හීනයක් මගේ තිබුණා. ඒ වගේම සැලොන් එකක්. ඉතින් මම අද ඒ දෙකම පටන් ගන්න තියෙනවා. ඇත්තටම මට මාර සතුටුයි. මේ
කීල්ස් එකට ගියා. මොකද කීල්ස් එකෙන් මට ගන්න තිබුණා හෙට ඕපනින් එක නිසා කිරිබත් හදන්න අවශ්‍ය තව ඒ කලමනා වගේක් ඒ බඩු ටිකත් අරගෙන මේ ගෙදර යන ගමන්. හෙට උදේට හමුවෙමු. අම්මා බුදුපහන තියන්නත් ලෑස්ති කරලා මේ අනිත් අයත් කිරිබත් හදන්න ලෑස්ති වෙනවා. ඒකම ඉතින් දැන් වෙලාව පාන්දර 3:00 විතර ඇති. මම නම් කිරිබත් ටික දැක්කම මට කන්නත් හිතුණා. ඉතින් මං ආයිත් එයාලා වැඩ නිසා මම ගිහිල්ලා ආයි චුට්ටක් නිදාගෙන ඉඳලා තමයි ඇහැරුණේ. ඉතින් අද තමයි දවස ඕපනින් එකට. ඉතින් අපි බලමු. ගෙදර බුදු පහනක් තියලා ජේසුට ඉටිපන්දම් පත්තු කරලා ඒ ඔක්කොමත් කරලා මම මේ ලෑස්ති වුණේ. මම කාලි අම්මටයි සෝනියන් අප්පච්චිටයි පහන් පත්තු කරලා ඒ වගේම අපේ සීය ළඟත් පහන් පත්තු කරලා සීයගේ අම්මටයි තාත්තටයි මම පහන් පත්තු කරනවා. ඒ ටිකත් කරලා තමයි ඕපනින් එකට යන්න ලෑස්ති වෙන්නේ. චූටියාදී අපි ඔක්කොම යන්න හදන්නේ. ඉතින් මේ ආච්චිලා ගෙදර ඉඳන් තමයි යන්නේ. ආච්චිගේ යාළුවෙකුත් ඉන්නවා. ඉතින් මම බුදු පහන තියලා ජේසුට වන්දලා ඒ ටිකත් කරලා අපි දැන් වෙලාව හරි ගෙදරින් පිටත් වෙන්න හදන්නේ. කන දෙවියන්ටත් වැඳලා. ඇත්තටම මට මේ සැලොන් එකටයි රෙදි ෂොප් එකටයි උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ආයි කතාවක් කියනවා. ඒ වගේම ඔයාලා හැමෝටම මේ වගේම හීන හිතේ ඇති හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අපි සැලොන් එකට ආවා. ඉතින් මගේ රෙදි ෂොප් එකයි සැලොන් එකයි දෙකේම ඕපනින් බ්ලොග් එක මම ඔයාලට ඉක්මනින්ම ගේන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට හැමෝටම බොහොම ස්තුතියි.